අද විනිපෙග් වල දෙවෙනි දවස. ඉතින් මම කලින් දාපු වීඩියෝ එක ගොඩ දෙනෙක් බලලා තිබුණා. ඒක නිසා මම හිතුවා දෙවෙනි දවසේ මොකද උනේ කියලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. අපි මේ ඉඳපු දවස් ටිකේම අපිට කෑම හම්බුනේ හොටෙල් එකෙන්. ඉතින් උදෙන්ම අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන ඊළඟට අපිට තිබුණා ෆීල්ඩ් විසිට් එකක්. එහෙම නැත්නම් ෆැසිලිටි ටුවර් එකක් කරන්න. අපිට choices 3-4ක්ම තිබුණා. හැබැයි ඉතින් එකම වෙලාවෙ තිබුණ නිසා මම හිතුවා මේ හාවස් මැනිටෝබා එක තෝරගන්න. හාවස් මැනිටෝබා කියන්නේ ෆුඩ් බැංක් එකක්. ඉතින් ලංකාවේ ඉන්න ඔයාලට නම් මේ ෆුඩ් බැංක් කියන concept එක ටිකක් අලුත් වෙන්න පුළුවන්. හැබැයි මෙහෙනම් ගොඩක් ප්‍රොවින්ස් වල ගොඩක් සිටිස් වල මේ වගේ ෆුඩ් බැංක්ස් තියෙනවා. කෑම කියන්නේ අපි හැමෝටම අත්‍යවශ්‍ය දෙයක් වුණත් හැම කෙනාටම එක විදිහට කෑම හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ කෑම හැමෝටම එක විදිහට බෙදලා ගිහිල්ලා නැහැ. සමහර විට අපිට හිතෙන්නේ මේ වගේ දියුණු රටවල දුප්පත් මිනිස්සු නැහැ කියලානේ. දුප්පත් කෑම නැති මිනිස්සු ඉන්නේ ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවල් වල විතරයි කියලානේ අපිට හිතෙන්නේ. ඒත් මේ ෆුඩ් ඉන්සිකියුරිටි එක කැනඩාව වගේ රටවල් වලටත් බලපානවා. මොකද සමහර කාල තියෙනවා මේ රටවල් වලට එක එක ස්වභාවික විපත් එන. ඒ වගේම යුද්ධයේ තියෙන මේ වගේ කාලවලදීත් ගොඩ දෙනෙක්ට කෑම හොයාගන්න ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ වගේ දේවල් වලට විසඳුමක් විදිහට තමයි මේ ෆුඩ් බැංක්ස් ඇති වෙලා තියෙන්නේ. හාවස් මැනිටෝබා ටුවර් එකෙන් පස්සේ පොඩි බ්‍රේක් එකක් හම්බුන නිසා මම නැවතිලා ඉඳපු හොටෙල් එක වටේ තියෙන දේවල් ටිකක් තමයි මේ බලන්න ආවේ. ඉතින් මේ හොටෙල් එකේ යට තියෙනවා ටනල් එකක්. කතාවෙන් කතාව වල දැක්කත් දන්නේ නැහැ. ඒ ටනල් එකේ තියෙනවා රේඩියෝ ස්ටේෂන් එකකුත්. පොඩි ටුවර් එකකින් පස්සේ ඔන්න දැන් අපි ලන්ච් එකට තමයි ඇවිල්ලා ඉන්නේ. ලන්ච් එකෙන් පස්සේ අපිට ආයෙමත් කොන්ෆරන්ස් එක පටන් ගන්නවා. සාමාන්‍යයෙන් දෙවෙනි දවසේ අපිට තියෙන AGM එක. ඉතින් AGM එකයි තව සෙෂන්ස් කිහිපයකින් පස්සේ අපිට දැන් තියෙනවා ගෑලා නයිට් එක. ඉතින් මේ විදිහට තමයි මම දීලා තිබුණ තීම් එකට ලෑස්ති වෙලා ඩිනර් එකට ආවේ. ඉතින් මං හිතනවා ඔයාලා මගේ ඩේ 2 එකත් එන්ජොයි කරන්න ඇති කියලා. හෙට කොන්ෆරන්ස් එක ඉවර වෙලා ඉතුරු දවස් දෙකේදී මං ඔයාලව එක්කගෙන යනවා විනිපෙග් බලන්න. එහෙනම් ඉතුරු ටික බලන්න බ්‍රවුන් සුලුනිස් ෆුඩ් channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.